Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම රෙඩි කරගත්තු ගිෆ්ට්ස් ටික අද ක්‍රිස්මස් ට්‍රී එක යටින් තියන්න තමයි තියෙන්නේ. මම කලින් vlog එකේ නම් පෙන්වුවේ මගේ ක්‍රිස්මස් ට්‍රී එක මම බල්කනි එකේ හදනවා. හැබැයි පස්සේ හිතුවා එළියේ ගිෆ්ට්ස් ටික තියෙන එක හරි නැහැනේ. ඒ නිසා ක්‍රිස්මස් ට්‍රී එක ආයෙමත් පල්ලෙහාට අරන් ඇවිල්ලා පල්ලෙහා ඩෙකරේෂන්ස් ටික කරා. ඉතින් කට්ටිය ඔක්කොම නිදි අතරේ මම හිතන්නේ දැන් වෙලාව 12ට ළඟයි. නිදි අතරේ මං ඇහැරලා ඇවිල්ලා මම හදාගත්තු ගිෆ්ට්ස් ටික ඔක්කොම ක්‍රිස්මස් ට්‍රී එක යටින් තියන්න තමයි මේ යන්නේ. ඉතින් ගිෆ්ට්ස් ටිකත් මේ විදිහට තියලා මම ආපහු ගියා නිදා ගන්න. ඉතින් අද දෙසැම්බර් 25 ක්‍රිස්මස් ඩේ. මෙරි ක්‍රිස්මස් to all. ඉතින් උදේ ක්ලයිමේට් එකත් හරිම ලස්සනට තිබුණා. උදේ පාන්දරින්ම නැගිටලා ඉතින් දැන් ගිෆ්ට්ස් ටික කට්ටිය බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් එක එක්කෙනා කියවලා බලලා තම තමන්ගේ ගිෆ්ට්ස් අරගත්තා. මම හිතනවා එයාලා ඒවට ගොඩක් කැමති වුණා කියලා. right anyways ඉතින් දෙසැම්බර් 25 දවසේ ඔහොම ගෙවලා ඉවර වෙලා අපි ඩිනර් එකට ලෑස්ති වෙන්න තමයි යන්නේ. ඩිනර් එකට අපි ගියා පීසා හට් එකට. පීසා හට් එකෙන් පීසා ඔෆර්ස් දාලා තිබුණ ගොඩක්. ඉතින් ඒවත් අරගන්න යන ගමන් තමයි මේ ඉන්නේ. එතෙන් ගිහිල්ලත් විනාඩි 20ක් විතර ඉන්න වුණා අපේ ඕඩර් එක රෙඩි කරලා දෙනකම්. ඉතින් ඕඩර් එක රෙඩි කරලා දෙනකම් අපි පීසා හට් එකේ ක්‍රිස්මස් ට්‍රී එකක් තිබ්බා. ඒකෙත් ලස්සන බල අපි පොඩි chat එකකුත් දාගෙන ෆොටෝස් ගහලා එතනත් ටයිම් එක ස්පෙන්ඩ් කරා. ඉතින් ෂීස් එක තමයි ගියේ. එයාත් ආවා අද අපේ ඩිනර් එකට. ඉතින් මේ විදිහට පොඩි ඕපදූප ටිකකුත් කතා කර අපි අපේ ඕඩර් එක රෙඩි වෙනකන් හිටියා. ඕකේ ඕඩර් is ready. ඉතින් ඕඩර් එකත් අරගෙන අපි මනින්ම ගෙදර ආවා. ඉතින් දැන් මම මේ ඩිනර් එක රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. අපි ගෙනාපු පීසා ටික ලස්සනට ටේබල් එකේ තියන්න තමයි මම මේ යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සතුටින් සමගියෙන් සාමයෙන් 2025 ක්‍රිස්මස් එන්න උනා. ඉතින් ඔයාලා හැමෝටමත් සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thanks for watching.